අපි දන්නවා සමහර අම්මලාට ඒගොල්ලන්ගේ සායනික ඉතිහාසය නැත්නම් කතා බහ කරනකොට තේරෙනවා යම් සාධක තියෙනවා මේ දරුවෝ ප්‍රමාද වෙන්න. උදාහරණයක් කියනවා නම් පහසුම උදාහරණය තමයි මාසුද්ධිය අක්‍රමවත් කාන්තාවක් අපි ගාවට ආවොත් එකකින් අදහස් කරන්නේ මාසුද්ධිය අක්‍රමවත් කෙනෙක් අදහස් කරන්නේ එයාට මාසයක් ගන්න ඩිම්ම මෝරන් නැහැ කියන එක. ඩිම්ම මාසයක් ගන්න මේරුවා නම් මාසුද්ධිය ක්‍රමානුකූල වෙනවා. ඒක ඩිම්ම මෝරන් නැති වුනහම මාසුද්ධිය අක්‍රමිකවත් වෙනවා වගේම දරුවෝ හදන එකත් පහු වෙනවා. ඊට අමතරව ඒ අම්මා කෙනෙකුට තියෙනවා නම් අධික ලෙස බඩේ අමාරුවක් මේන්සස් හැදෙන්න ආසන්න කාලේදී ඒකෙන් අදහස් කරන්නේ එයාට මේ නාලවල ඩිම්බකෝෂවල මොන හරි ප්‍රශ්නයක් තියෙන පුළුවන් අවදානමක් තියෙනවා කියලා. ඒකත් බලපාන්න පුළුවන් දරුවෝ හදන එක ඩිලේ වෙන්න. ඒතර ඒ වගේ අම්මා කෙනෙක් අපිට ඇවිල්ලා ඇහුවොත් කෙලින්ම ડોක්ටර් මට දැන් මැදලා නම් මාස 6යි. හැබැයි මගේ මාසුද්ධිය අක්‍රමිකවත් සහ මට මාසුද්ධිය හදන කාලේ බඩක් බඩ දෙනවා කියනකොත් අපි අවුරුද්දක් යනකම් ඉන්නේ අපි ඊට කලින් ප්‍රතිකාරවලට යමු. නැත්තම් එහෙම මොකුත් ගැටලුවක් තිබ්බ නැත්තම් අපි අවුරුද්දක් යනකම් බලන්න පුළුවන්. මල්සරු බව කියලා කියන්නේත් ඒකයි.